තෙරුවන් සරණයි සියලු දෙනාටම තම්මේල්ලගේ මාතෘකාව තියෙනවා. අදත් අපි ඉක්මනින්ම තම්මේල්ලගේ මාතෘකාවට යමු. කුමක්ද කතා කරන්න යන්නේ? මන් දන්න හිතවතුන් කිහිප දෙනෙක්ම ඉන්නවා මේ පිළිම නෙලීමේ කලාව, මූර්ති ශිල්පය මෙවැනි ආකාරයේ මේ දේව පිළිම, බුද්ධ ප්‍රතිමා නෙලීම වගේ කටයුතු කරන. ඔබ දන්නවද මේ කාල සීමාවේදී වැඩියෙන්ම අලෙවි වෙන පිළිම මොකක්ද කියලා? මහසෝන් පිළිම. මහසෝන් පිළිම තමයි මේ කාල සීමාවේදී වැඩිපුර අලෙවි වන්නේ. ඔබට මතකද මම කිව්වා මේ අසුරයා කොහොමද ඔබට ඇටැක් කරන්න කියලා? මේ ඔබට ඇටැක් කරන එක්තරා විදිහක්. බොහොම කනගාටුයි. අපේ පැරණි මුතුන් මිත්තෝ කරපුවත් නැති දේවල් තමයි අද කාලේ මේ සමාජය තුළ වෙන්නේ. අවිගත්තෝ අවියෙන්ම නැසේ කියලා කතාවක් තියෙනවා. ඉතින් මම මේකේ පරාර්ථයට එක්කයි යන්නේ. හැබැයි ඔබ ප්‍රවේශමෙන් හැමෝටම මේ සියලු දේ කරන්න බෑ. මේ කොච්චර කට කැඩෙනකම් කිව්වත් අපේ මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. තව කෙනෙක්ට තව කෙනෙක් පහත් වෙන්න අකමැති. නිහතමානීකමක් පොඩ්ඩක්වත් නැහැ. හරිද? අනිත් එක මේ සමාජ දාලා වල වැඩසටහන්. මේ දේවල් නිසා මිනිස්යාගේ ඔලු කුරුවර වෙලා තියෙන්නේ. ඒ කුරුවල් වන ඔලු වලින් සමාජයට වරදක්ම කරන්න තමයි උත්සාහ කරන්නේ. වරදක්ම කරන්න තමයි උත්සාහ කරන්නේ. තමා ඉගෙනගත්ත ගුරුවරයාටත් අවනම්බුවක් අපකීර්තියක් මෙවැනි වැඩ සිදු කිරීම. මම දැකලා තියෙන ගැහැණු උදවියක් ඉන්නවා. මේ මහසෝන් කියන නාමයට ගුටු පූජා දෙනවා. පහන් ආලෝක දැල්වනවා. ඔබ ඇත්තටම මේ මහසෝන් කියන කෙනා කවුද? විස්තර දන්නවද? ඒ දැනගෙනද ඔබ වැඩ කටයුතු කරන්නේ? මේ හැම දෙයකම මතක තියාගන්න විශ්වය තුල ශක්තියක් පවතින්නේ. මේ ශක්තිය තුලින් තමයි ඒ ගැබ්බෙච්ච තමන්ගේ අරමුණ කරා යම්කිසි ශක්ති බලවේග ඇවිල්ලා උදව් කරන්නේ. එතකොට එක් එක් අයට එක් එක් පරිවාරයන් ඉන්නේ. මේ නොපෙනෙන මානය හැදිලා තියෙන මේ විදිහට. මම එදත් කිව්වා කඩවර කියන්නේ ශක්තියක්. ඒ වගේ මේ හැම දෙයකම ශක්තියින් තියෙන්නේ. ඒ කාලේ ඉඳන්ම මේ කටයුතු කරලා හරි වැරදි දෙපැත්තටම මේ විශ්වය තුල පවතින්නේ එක්තරා ශක්තියක්. මේ ශක්තිය තමයි තමා ආරෝපණය කරගන්නේ. එතකොට මම මේ කියන ටික හොඳ ආකාරවම ඔබ තේරුම් ගන්න. ඔබ කොතරම් හොඳ කෙනෙක් වුණත්, ඔයා කොච්චර හොඳට දහම තුල හැසිරි වුණත්, හැසිරීගෙන සිටියත්, මෙන්න මේ මහසෝන් දේවතාවා කියලා සමහරක් කියනවා, යකා කියලා තමරක් කියනවා, කුමන හරි මහසෝනාට පහනක් දැල්ලුවොත් ඔබගේ සිතුවිලි ඔබට පාලනයක් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නොමග යැවීමක් සිදු වෙනවාමයි. කොතනක හරි ඔබට වරදින්න පුළුවන්. බොහෝ ඉඩකඩ තිබෙනවා. මේ කටයුතු කරන්න දේව නාග යක්ක කොට්ටාශ මේ හැම දෙයකින්ම කටයුතු කරන්න පුළුවන් පිරිසක් අප අතර ඉන්නව නැති නෑ. හැබැයි අද වෙනකොට හැමෝම එතෙන්ටපත් වෙන්න ගියාම හැම තැනකම මහසෝන් කියන නාමයට මේ ගම්බාර දෙවියන්ට පහන් තියනවා වගේ තමයි දැන් මහසෝන්ට පහන් තියන්න කුටි හදන්නේ. පිළිම නිර්මාණය කරනවා. සමහර දේවාල තියෙනවා මහසෝන්ගේ කුටිය තියෙනවා. මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙවිවරු 4 දෙනා නැහැ. මොනතරම් අපායක්ද මේ විශ්වය තුල කරන්න යන්නේ.
මේ විශ්වය පුළුවන් තරම් අපායක් කරලා තමන්ගේ වල තමන්ම කපාගෙන යව්. වෙන කියන්න දෙයක් නැහැ. මේ කුඩා අතදරුවෝ වරමක් ඇව්වහම වරමක් තමන්ගේ වරම මොකද්ද කියලාත් කියාගන්න බැරි අපතයෝ උනුත් මහසොන්ට පහන තියෙනවා. යන්ත්‍රයක් මන්ත්‍රයක් දන්නේ නැති, මේවා හැදුණු විදියක් දන්නේ නැති, ආව විදියක් දන්නේ නැති, කොටින්ම කිව්වොත් පන්සිල් පද 5ක්වත් කියා ගන්න බැරි අබ්බගාතයෝ මහසොන්ට පහන තියෙනවා. හරි උජාරුවෙන් ඉන්නේ මහසොන්ට පහන තියලා. එයා තරම් කිරුමෙක් නැහැ. එයා තරම් වැඩෙවුත් නැහැ. මොනතරම් අසික්කිත අශීලාචාර මිනිස්සෙක් බවට පත් වෙන්න දෙන්නේ. මේ ස්වභාවික විපත් භූමිකම්පා මේ දේවල් කොතරම් එනවද, පියසන එනවද, වඳුරු වසංගත එනවද, මේවා පුන පුනා ඔබට කියනවා කීමේ ඉවරයක් නැහැ. නමුත් අහන්න ලැබෙන්නෙම මහා ජරා අදහස් වලින් පිරිණු මිනිසුන්ගේ ක්‍රියාකලාපය. මේ වෙසක් පෝය තියෙන උතුම් මාසේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරලා අපි කටයුතු කරන්න ඕන කාලේ. එතකොට එවැනි මාසයකත් මේ පිළිම නෙලන අයමයි මේවා කියන්නේ මට. ඇවිල්ලා කරදර කරලම ඉන්නවලු මේ මාසෙම ඕනේ මහසොන් පිළිම කියලා. මොනතරම් සමාජය නොමග යවනවද, මොනතරම් විදිහට තමා නොමග ගිහිල්ලාද, මොනවද මේ කරන්නේ? මතක තියාගන්න, ගනුදෙනු කරන්න පුළුවන් උදවිය ඉන්නවා. අතේ දුරින් තියාගන්න ඕන උදවිය ඉන්නවා. ළඟින්ම තියාගන්න ඕන පිණිස වෙනම ඉන්නවා. එහෙම නේද? අපේ මනුස්ස ජීවිතය ගත්තත් එහෙමනේ. කල්යාණ මිත්‍රව වෙනම ඉන්නවා. ඔය දුරින් තියාගන්න ඕන පිරිස තමයි ළඟට අරගෙන මුළු ජීවිතේම උන්ට බාර දෙන්න හදන්නේ. ඕකට තමයි කියන්නේ රූකඩයක් වෙනවා කියලා. රූකඩයක් වෙනවා. තමාගේ සිතුවිලි තමාට පාලනයක් නැතිවීම තමයි රූකඩය කියන්නේ. අන්නේ රූකඩ ගති ලක්ෂණ ඇති වෙන්න නම් ওই විදිහ කරගෙන ගියාට කමක් නැහැ. ආලෝකයක් තිබ්බහම මොකද වෙන්නේ? එතෙන්ට ශක්තියක් එනවා, පරිවාරයක් එනවා. ඒ පරිවාරයේ අසුද්ධ ශක්තියක් බල හට ගන්නවා. එතකොට නිතරම ඔබ ඉන්නේ ඒ වාසස්ථානයේ නම් තුල නම් ඔබට මොකද වෙන්නේ? ඒ අසුද්ධ ශක්තිය ඔබ වටාමයි නිතරම රැඳෙන්නේ. එතකොට ඔබට එන සිතුවිල්ල සම්පූර්ණයෙන් අසුද්ධ සිතුවිලි. රාග දේශ මොහ සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල තුලින් ක්‍රියාත්මක වෙනවා අනිත් හැමදේම. ඉතින් මේ නරකාදියට වැටෙන විශ්වය තව තවත් නරකාදියටම පත් කරන්නේ නැතුව ඔළුව කල්පනා කරලා වැඩක් කළා නම් යහපත් කියන එකයි මගේ නම් අරමුණ සහ මගේ නම් අවවාදය. එතකොට පිළිම නෙලන උදවියක් දැනගන්න ඕන මෙවැනි දේවල් නොකර ඉන්න. මොකද ඕන තරම් හම්බු කරන්න මාර්ග තියෙනවා අද කාලේ. ඉතින් මේ මහසොන් පිළිම නෙළුවයි කියලා මේ නෙළුවේ නෑ කියලා කාටවත් ගැටලුවක් නෑ. අත්‍යවශ්‍යම කරුණක් උදෙසා එහෙම දෙයක් කරන කටයුතු කරන උදවිය ඉන්නවා. එතකොට අපිට මේ මහසොන් කියන පරිවාරයත් ඌමනා වෙනවා යක්ෂ බන්ධනයක් අයින් කරන්න. මේ වගේ ආදර්ශිත වැඩ කටයුතු වලට ඌමනා වෙනවා. හැබැයි කොතනකවත් yaadින්න කියලා නැහැ. දැන් මේ yaadිනවනේ. අන්තිමට ආගමකුත් බිහි වෙයි. යක්කාගම කියලා. මොනවද මේ කරන්නේ? නවක වරම් දරුවොත් නොමග යවනවා මේ මෝඩ පිරිස නිසා. පලිපොල්, හූනියා, බන්ධන, වින කිරීම, කොඩි වින, දඬුවම් දෙන්න මේවා සෑහෙන්න දැන් මේ රට තුල ව්‍යාප්ත වෙලා. ඔයා කරන්නේ පුතා තව තවත් මායя බල කිරීමක්. ඔබටවත් කවදාකවත් බේරෙන්න බෑ ඔය කරන කතාව නිසා. ඔය කරන වැඩේ නිසා. හොඳට මතක තියාගන්න.
සමුදැන් හිතන් ඉන්නවනම් මහසෝන් පිළිමයක් ගැනල පහන්න එහෙම තියන්න ශුද්ධ දේවක ඇත්තෝ කරන්නම එපාෝක. ශුද්ධාත්මයක් එක වැඩ කරනවනම් ශුද්ධ දේව ශක්තියක් නම් තියෙන්නේ. මට කැඹුරුන් නෑ අරක නෑ මේක නෑ කියලා ඕකනම් කරන්න එපා. වාගේ තියෙන සම්පූර්ණ සිතුවිලි මෙයා හරහා ඔබට ක්‍රියාත්මක වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඒක නිසා යම්කිසි අදුරෙක්ගේ ගුරුවරයෙක්ගේ ආශිර්වාදය ඔබට ඕනේ කියන්නේ අන්න ඒකට. නැතුව වෙන දෙයකට නෙමෙයි. නොමග යවන්න නැතුව හරි මාර්ගයක යවන්න. භාවනාවත් එහෙමයි. කවුරු හරි මේ ආකාරයෙන් පහන්තිය තිය භාවනා කරන යාට වැඩ කරන්නේම අසුර ශක්තිය. ඒ අසුර ශක්තිය නිසා කොතෙකුත් පීඩන තාඩන වලට ලක් වෙන්න වෙයිද? එහෙම වෙච්ච කට්ටිය කොච්චර ඉන්නවද? පොඩ්ඩක් හොයලා බලන්න. දේවාල කරලා දේවාල නැතිම වෙලා මහසොන් බන්ධන වලට ලක් වෙලා කොඩි වෙන වෙලා සෑහෙන්න මේ වෙනකොට දුක් විඳින පිරිසකුත් ඉන්නවා. ඉතින් මට හැම දෙකොල්ලම කතා කරන ඉඳ මම දන්න නිසා කියන්නේ. ඒක නිසා නොදැන ගියොත් අතරමඟනේ. දැන ගියොත් කතරගම. ඒකින්ද හරි දෙයක් කරන්න. දැන් රැල්ලට මහසෝන් පිළිම හැදෙනවා වැඩි, මහසෝන් කුටි හැදෙනවා වැඩි. අපේ රටට උමනා දෙයක් නෙවෙයි යෝක. මේ කට්ටඩි ශාස්ත්‍රය තුල නම් එතුමාගෙන් වැඩ ගන්නේ කොහොමද? මොනවද කළ යුත්තේ කියන එක ඒ પરම්පරාගත පුද්ගලයෝ දන්නවා. එතුමාලගේ ශක්තිය ඒකට තියෙනවා. හැබැයි මේ නූතනයේ මොනවද මේ කරන්න කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වැඩ දන්න පුද්ගලයන්ට නම් මේක තනිකර විහිළුවක්. ඒ මිනිස්සු ඇත්තටම hina වෙනවා ඇති. ඔබ මොනවද මේ කරන්න කියලා. ඉතින් ඒක නිසා හරි අවබෝධයක් අරගෙන වැඩ කටයුතු කරගත්තා නම් තමා හරියන්නේ. නැත්තම් ඔබට ඔබගේ වල ඔබම කපා ගැනීමක් තමයි වෙන්නේ. කෙටි වීඩියෝ එකකින් ආවේ මේ දේ කියන්න ඕන නිසා. ඉතින් ඔබ අසුරයා බල කරන වැඩ කටයුතු වල යෙදෙන්නේ නැතුව සුරදේව ශක්තියත් එක්කම වාසය කරන්න මේ කාලේ ඉතාම බලගතුයි. ඒක නිසාමයි මේ පෝය කාලටත් මෙවැනි යක්ක පින්තූර පස්සේ යන්නේ මිනිස්සුયો. ඉතින් මේ වෙසක් පෝය දවසේ මොනවද කරන්නේ? බුද්ධ මන්දිරයේ මොනවද කරන වැඩසටහන? තමන්ගේ ජීවිතේට මොනවද මේ කාලේ ගන්නේ කියලාවත් අවබෝධයක් නැති මෝඩ මිනිස්සු මහසොන් පිළිමයක් පස්සේ යනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අවබෝධයෙන් දකින්න. එතකොට හැමදේම තේරෙයි. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. තෙරුවන් සරණයි. සියලු දෙනාට යහපතක් වේවා.